right. අද මාකට් එක දිහා බැලුවම ඇත්තටම unexpected movement එකක් අපිට පේනවා. හිතපු නැති විදිහට එක පාරටම මාකට් ටර්නෝවර් එකේ 52% එකකින් drop වෙලා තියෙනවා. මේක නිකම්ම අංකයක් නෙවෙයි. මේක ඇතුලේ ලොකු කතාවක් හැංගිලා තියෙනවා. So let's dive right into this. ඉතින් මේ 2026 මේ 19 වෙනිදා සඳහා වන අපේ ඩේලි මාකට් ඩීබ්‍රීෆ් එක කොලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ අද දවසේ නම්බර්ස් පිටිපස්සේ හැංගිලා තියෙන ඇත්තම කතාව මොකක්ද කියලා අපි මේ විශ්ලේෂණයෙන් කතා කරමු. අද දවස් ඇතුළත ගොඩක් දේවල් වෙලා තියෙන අපිට අවධානය යොමු කරන්න. අද අපි ප්‍රධාන වශයෙන් ફોકસ කරන්නේ මේ දේවල් වලට. මාකට් ඉන්ඩිසස්, ටර්නෝවර්ස් ආ වොලියුම් ඩ්‍රොප් එක, අද දවසේ টপ ට්‍රේඩ්ස්, foreign cash flows, sector movement සහ අන්තිමට අපේ market summary එක. හරි, අපි පළවෙනියටම market hook and indices වලින්ම පටන් ගමු. අද දර්ශක දිහා බැලුවොත් මාකට් එක slightly bearish sentiment එකක් තමයි පෙන්වුවේ. ප්‍රධාන දර්ශකය වෙන ASP එක points 15.4කින් අඩු වෙලා 22298.07 සීමාවේ close වුණා. ඒ වගේම S&P SL20 දර්ශකයත් points 17.1කින් පහළ ගින් 7148.77න් නතර වුණා. මේක දැවැන්ත කඩාවැටීමක් නම් නෙවෙයි. හැබැයි පැහැදිලිවම මාකට් එකේ පොඩි selling pressure එකක් එමත් තම් ලාභයි පැවීමේ අරමුණින් කොටස් විකිණීමක් අද දකින්න ලැබුණා. දෙවැනි කාරණාව unpacking turnover and volume. market mechanics කොහොමද වැඩ කළේ කියලා දැන් අපි බලමු. ඔන්න මෙතන තමයි ලොකුම පුදුමේ තියෙන්නේ. සමස්ත ටර්නෝවර් එක අද LKR මිලියන 2323 දක්වා කඩාගෙන වැටුණා. ඒ කියන්නේ ඊයේ දවසට සාපේක්ෂව හරියටම 52ක් දැවැන්ත ඩ්‍රොප් එකක්. වොලියුම් එකත් 56කින් අඩු වෙලා මිලියන 93කට ඇවිත්. හැබැයි මේ අඩු ටර්නෝවර් එකක් ඇතුළත් හෙමස් හෝල්ඩින්ග්ස් මිලියන 247ක් ප්‍රශ්න 5ක්, ඇක්සස් ඉන්ජිනියරින් මිලියන 112ක් ප්‍රශ්න 3ක් සහ PKME මිලියන 111ක් ප්‍රශ්න 8ක් විදියට මාකට් එකට ලොකු දායකත්වයක් ලබා දුන්නා. මෙතනදී අපිට ලොකු ප්‍රශ්නයක් එනවා නේද? මාකට් වොලියම් එක එකපාරටම මෙච්චර අඩු වුණේ ඇයි? මේක සස්ටේනබල් ට්‍රෙන්ඩ් එකක්ද? ඇත්තටම මේ තරම් බයිං ප්‍රෙෂර් එකක් නැති වෙන්න ප්‍රධානම හේතුව විදිහට අපිට හිතන්න පුළුවන් රීටේල් ඉන්වෙස්ටර්ස්ලා මේ වෙලාවේ පැහැදිලි මැක්‍රෝ ඉකොනොමික් සිග්නල් එකක් එනකම් wait and see approach එකක ඉන්න එක වෙන්න පුළුවන්. තුන්වෙනි කොටස top trades and crossings institutional behavior එක කොහොමද කියලා අපි දැන් බලමු. අද දවසේ total crossings වල වටිනාකම රුපියල් මිලියන 293.1යි. මෙතනින් කැපී පෙනෙනම දේ තමයි Hemas Holdings රුපියල් මිලියන 171.4ක දැවැන්ත institutional trade එකක් යාලා වාර්තා කළා. ඊට අමතරව Ceylon Cold Stores මිලියන 50.1ක් සහ Hatton National Bank මිලියන 25.4ක් crossings අද දවසේ සිද්ධ වෙලා තියෙනවා. So what's the real takeaway here? සමස්ත මාකට් පාටිසිපේෂන් එක විශේෂයෙන්ම රීටේල් වොලියුම් එක ලොකුවට ඩ්‍රොප් වුණත් ඉන්ස්ටිටියුෂනල් කොන්ෆිඩන්ස් එක තාමත් ස්ටෙඩි මට්ටමක තියෙනවා. ඒ කියන්නේ ඉන්ස්ටිටියුෂනල් ප්ලේයර්ස්ලා දිගටම තමන්ගේ ප්‍රොෆිට් ටේකින් සහ අලුත් පොසිෂනින් ගොඩක් ඇක්ටිව් විදිහට කරනවා කියන එක මේ ක්‍රොසින්ග්ස් වලින් අපිට බොහොම පැහැදිලි. කතරණි කාරණාව foreign cash flow trends. අද දවසේ අපිට හම්බුණු most surprising data point එක තමයි මේක. ලංකා සිකියුරිටීස් දත්තවලට අනුව අද දවසේ විදේශීය ගැනුම් රුපියල් මිලියන 89ක් වෙනකොට සේල්ස් වාර්තා වෙන්නේ මිලියන 38ක් විතරයි. මෙතනදී විශේෂයෙන්ම AIEL සහ HNB කියන කොටස් වලට කැපී පෙනෙන net inflows ඇවිත් තියෙනවා අපි දැක්කා. මේක මාකට් එකට එන ගොඩක් පොසිටිව් සිග්නල් එකක්. ඒ කියන්නේ අද දවසේ net foreign buying එක රුපියල් මිලියන 50යි. මතකද ඊයේ දවසේ තිබුණු මිලියන 114ක outflow එක? ඒක අද වෙනකොට සම්පූර්ණයෙන්ම කනපිට ඇරිලා. මේක විදේශීය ආයෝජකින්ගේ විශ්වාසය නැවත ගොඩනැගෙන බවට ලැබෙන ඉතාමත් ශක්තිමත් සිග්නල් එකක්. පස්වෙනි කොටස sector movements explained. අද දවසේ buying pressure එකයි selling pressure එකයි හරියටම කොහෙටද ගියේ කියලා අපි බලමු. අද පැහැදිලි positive momentum එකක් පෙන්නුවේ commercial and professional sector එකයි. ඒක 1.6% කින් ඉහළ ගියා. ඒ වගේම household and personal sector එකත් එහා සමානවම gain එකක් පෙන්නුවා. හැබැයි අනිත් පැත්තෙන් බලනකොට retailing sector එක 1.5% කින් පහළ බැහැලා තියෙනවා. මේකෙන් අපිට පේනවා consumer durables සහ retailing කියන අංශවල පැහැදිලි profit taking එකක්. ඒ කියන්නේ ආයෝජකයන් ලාභ ලබාගෙන ඉවත්වීමක් අද දවසේ සිද්ධ වෙලා තියෙනවා කියලා. අවසාන වශයෙන් අපේ 6 වෙනි කොටස market outlook and summary. මේ ඔක්කොම දත්ත වලින් අපි මොනවද තේරුම් ගන්න ඕනේ? මේ හැමදේම එකතු කරලා බැලුවාම අපිට පැහැදිලි අද දර්ශකවල පොඩි bearish dip එකක් තිබුණා. turnover එක සහ volume එක 62% සහ 56% කඩාගෙන වැටුණා.
ඒ වුණත් foreign net buying ආයමත් මාකට් එකට එන එක සහ institutional crossings දිගටම steady මට්ටමක පවතින එකෙන් පෙන්눔 කරන්නේ short term investor confidence එක තාමත් ශක්තිමත්ව තියෙනවා කියන එකයි. මාකට් එක මේ වෙලාවේ resistance levels test කරමින් යම්කිසි consolidation phase එකක ඉන්නවා වගේ තමයි අපිට මේ දත්ත හරහා තීරණය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකත් එක්කම අපි හිතන්න ඕනේ කාරණයක් තියෙනවා. මේ විදේශීය ආයෝජන නැවත වෙළඳපොළට පැමිණීම ඉදිරි දින කීපය ඇතුළත දැවැන්ත බොල් රන් එකක ආරම්භයක් වෙයිද? ඒ ගැන අලුත්ම තොරතුරු දැනගන්න අනිවාර්යෙන්ම කොළඹ කොටස් කුරු subscribe කරන්න. මතක පබා ගන්න මෙම අන්තර්ගතය අධ්‍යාපනික අරමුණක් සඳහා පමණක් වන අතර මේ කිසිසේත්ම ආයෝජන උපදේශනයක් නොවේ. හෙටත් මේ වගේම තවත් විශ්ලේෂණයකින් අපි හමු වෙමු. එතකම් කල්පනාවෙන් ආයෝජනය කරන්න.